ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපේ ජීවිතයට ගොඩාක් වැදගත් පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. පළවෙනි එක්කන තමයි අපේ අම්මා. දෙවෙනියා තාත්තා. තුන්වෙනියා ගුරුවරයා. පින්වතුනි, අපි මේ 3 දෙනාට එරෙහි වුණොත් පුද සත්කාර නොකළොත් ඒ කෙනාට වරදිනවා. බොහෝ විට මෙලොවත් වරදිනවා, පරලොවත් වරදිනවා. පින්වතුනි, ඒක නිසා මේ 3 දෙනාට හොඳට පුද සත්කාර ගරු කිරීම කළ යුතුමයි. ඒ වගේමයි පින්වතුනි, අපි මේ මනුස්ස ලෝකෙට එන්නේ යම්කිසි පිනක් නිසා. අපිට යම් යම් හැකියාවන් පිහිටන්නේ පිනක් නිසා. ඉගෙන ගැනීමේ හැකියාව, විභාග සමත් වීමේ හැකියාව, හොඳ රැකියා කිරීමේ හැකියාව, ඒ වගේම සල්ලි මිල මුදල් හම්බ කරලා සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ පිනක් නිසාමයි. මේ ලෝකේ බොහෝ දෙනා මේ සැප පසුපස හඹා යමින් එකිනෙකා පරයා නැගී සිටිමින් විවිධ රැකියාවන් කරමින් ඒ පසුපසම හඹා ගියොත් එක දෙයක් මගහැරෙනවා. ඒ තමයි ගුණවත්කම. පින්වතුනි, කොච්චර ලස්සන ගෙදරක ජීවත් වුණත්, සැප පහසු වාහනයක ගියත්, හොඳට සල්ලි තිබුණත්, ඒ කෙනා ගුණවත් නැත්නම් හිස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා අපි අම්මා තාත්තට කීකරු වෙන්න ඕන, ගරු කරන්න ඕන, පුද සත්කාර කරන්න ඕන. ඒ වගේමයි ගුරුවරයාට කීකරු වෙන්න ඕන, පුද සත්කාර කරන්න ඕන, ගරු කරන්න ඕන. පින්වතුනි, ගුණවත්කම කියන්නේ මහා වටිනා දෙයක්. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න යුගයේ සවැත් නුවර එක තරුණියෙක් හිටියා. මේ තරුණියට ආස හිතුණා පැවිදි වෙන්න. ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. ටික දවසක් යද්දී මේ තරුණ ස්වාමින් වහන්සේගෙන් දුර්ගුණයක් මතුවෙන්න ගත්තා. ඒ තමයි තරහ යනවා. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. හරි දෙයටත් තරහ යනවා, වැරදි දෙයටත් තරහ යනවා, හොඳක් කිව්වත් තරහ යනවා. ඒ වගේම කිසිම කෙනෙක් රුස්සන්නේ නැහැ. ඉතින් මේක අනිකුත් ස්වාමින් වහන්සේලාට මහත් පීඩාවක් වුණා. ඒක නිසාම මේ ස්වාමින් වහන්සේ පිළිබඳ බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂූන් වහන්සේ තමන් වහන්සේ ඉදිරියට කැඳවන්ට වඩම්වන්ට කියලා. ඉතින් මේ භික්ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසව වාඩි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් භික්ෂුව, මේ කාරණාව ඇත්තක්ද? ඔබට තරහ යනවා කියන කාරණය ඇත්තක්ද කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කවුරුත් කවදාවත් බොරු කියන්නේ නැහැ. ඒක නිසාම මේ භික්ෂුන් වහන්සේ කියනවා, එහෙමයි භාග්‍යවතුන් වහන්සේ, මට ගොඩාක් තරහ යනවා. ඒ තරහ පාලනය කරගන්න බෑ. මට තරහ ගන්න එක දැන් පුරුද්දකට ගිහිල්ලා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් භික්ෂුව, ඔබ මීට ආත්ම ගණනකට ඉහතදී තරහ ගත්තා. ඔබ විශාල කරදරයකට වැටෙන්න ගිහිල්ලා මමයි ඔබව බේරගත්තේ. ඉතින් මේ ආත්මෙත් ඔබ නැසෙන්නද හදන්නේ කියලා ඇහුවා. ඒක අහගෙන හිටපු අනිකුත් භික්ෂූන් වහන්සේලා අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා, භාග්‍යවතුන් වහන්සේ, ඒ අතීත කතා පුවත අපට වදාරන සේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ කතා පුවත දේශනා කළා.
පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා ඈත අතීතයේ, ගොඩාක් ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් වාසය කළා. මේ බ්‍රහ්මදත්ත රජතුමාට හිටිය පුතෙක්. ඒ පුතාගේ නමත් බ්‍රහ්මදත්ත. පින්වතුනි, මේ බ්‍රහ්මදත්ත කියන්නේ පරම්පරාගත නාමයක්. තාත්තගෙන් පුතාට, පුතාගෙන් ඒ අනිකුත් පුතාලට එහෙම පරම්පරාවෙන් එන නාමයක් තමයි මේ බ්‍රහ්මදත්ත කියන්නේ. ඉතින් මේ බ්‍රහ්මදත්ත කුමාරයා ශිල්ප හදාරන නිසි වයසට එද්දී වැඩිදුර අධ්‍යාපනය සඳහා තක්ෂශිලාවේ දිසාපාමොක් ඇදුරුතුමා ළඟට පිටත් කරලා හැරියා. ගුරු පඬුරුත් දීලා. පින්වතුනි, අද නිදහස් අධ්‍යාපනයක් තිබුණට එදා තිබුණේ මුදල් ගෙවලා අධ්‍යාපනය ලබන ක්‍රමයක්. ඒ වගේමයි පාමොක් කියන්නේ ප්‍රමුඛ කියන අර්ථයෙන්. දිසාව කියන්නේ සෑම දිසාවකටම. එතකොට සෑම දිසාවකටම ප්‍රමුඛ වෙච්චි, මූලික වෙච්චි ඇදුරුතුමා, එහෙමත් නැත්නම් ගුරුවරයා තමයි මේ දිසාපාමොක් ඇදුරුතුමා කියලා කියන්නේ. මේ දිසාපාමොක් ඇදුරුතුමා ගොඩාක් දක්ෂ කෙනෙක්. ඒක නිසාම රජවරුන්ගේ, සිටුවරුන්ගේ, ගොඩාක් ධනවත් උදවියගේ දරුවන් පවා දිසාපාමොක් ඇදුරුතුමා හොයාගෙන ආවා. ඉතින් මේ බ්‍රහ්මදත්ත කුමාරයා දිසාපාමොක් ඇදුරුතුමා ළඟට ගිහිල්ලා වන්දනා කළා. ඇදුරුතුමා අහනවා, පුතේ ඔබ කොයි සිට දෙන්නේ? කාගේ කවුද? ඒ වෙලාවේ මේ බ්‍රහ්මදත්ත කුමාරයා කියනවා, දිසාපාමොක් ඇදුරුතුමනි, මම බරණැස් රජතුමාගේ පුතා. මං ආවේ ශිල්ප හදාරන්ට. මගේ නම බ්‍රහ්මදත්ත. ඒ වෙලාවේ ගුරුතුමා අහනවා, පුත ඔබ ගුරු පඬුරු රැගෙන ආවද කියලා. කියනවා, එහෙමයි ඇදුරුතුමනි, මම ගුරු පඬුරු රැගෙනයි ආවේ කිව්වා. ඒ වෙලාවේ ඇදුරුතුමා මේ අධ්‍යාපන ක්‍රමය ගැන පොඩ්ඩක් විස්තර කරනවා. කියනවා, පුතේ ගුරු පඬුරු දීලා ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ උදේ පාන්දර ඉඳලා හවස් වෙනකල්. ගුරු පඬුරු නොගෙවෙන ශිෂ්‍යයන් උදේ ඉඳලා හවස් වෙනකල් දර පලන්න ඕන. ඒ වගේම කෑම බීම සකස් කරන්න උදව් කරන්න ඕන. රෙදි සෝදන්න ඕන, අතු ගාන්න ඕන. මේ වගේ බොහෝ වැඩ කටයුතු කරන්න ඕන. ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ රාත්‍රී කාලයට. පින්වතුනි, ඒ කාලේ අධ්‍යාපන ක්‍රමය ගත්තොත් කඩු ශිල්ප, දුනු ශිල්ප, හස්ති ශිල්ප, අශ්ව ශිල්ප, ඒ වගේම ගණිතය, විද්‍යාව, නක්ෂත්‍ර ශාස්ත්‍රය, ඒ වගේම අංග ලක්ෂණ විද්‍යාව, විවිධ කලා ශිල්ප ආදී බොහෝ පුළුල් වපසරියක පැතිරිච්ච අධ්‍යාපන රටාවක් තමයි එදා තිබුණේ. අද වගේ එක කෝණයකට කොටු වෙච්ච අධ්‍යාපන රටාවක් එදා තිබුණේ නැහැ. පින්වතුනි, දැන් මේ බ්‍රහ්මදත්ත කුමාරයා මුදල් ගෙවලා, ගුරු පඬුරු ගෙවලා අධ්‍යාපනය ලැබෙන නිසා ඔහු උදේ ඉඳලා හවස් වෙනකල් තමයි අධ්‍යාපනය ලැබුවේ. මොවුන්ට නාන්න යන්න තිබුණේ ගංගාවකට. ඒ ගංගාවටත් තනියම ගියේ නැහැ. ගුරුවරයා පළමු කොටගෙන ශිෂ්‍යයන් පේලියකට හැදිලා තමයි නාන්න ගියේ. ඒ පේලිය අවසානෙටම හිටියේ අර බ්‍රහ්මදත්ත කුමාරයා. දැන් මේ පිරිස නාන්න යනවා. ගංගාවට යන පාර අයිනේ දිග පැදුරක තල වේලෙන්න දාලා තිබුණා. දැන් පිටිපස්සෙම යන්නේ කවුද? බ්‍රහ්මදත්ත කුමාරයා. මේ කුමාරයා අර තල දැක්කා. දකිද්දි තල කණ්ඩ ආස හිතුණා. ෂා, තල තියෙනවා. ටිකක් කණ්ඩ ඇත්නම් කියලා වටපිට බැලුවා. දැනගෙන හිටියා පිටිපස්සෙම යන නිසා ඉස්සරහා යන පිරිසට තමන් පේන්නෙත් නෑ කියලා. ඉතින් වටපිට බලලා
තල අහුරක් අරගෙන කටේ දාගත්තා. පින්වතුනි, නමුත් මේක එක්කෙනෙක් දැක්කා. ඒ තමයි මේ තල වේලෙන්න දාලා බලාගෙන හිටපු ආච්චි. ආච්චි හිතනවා කමක් නෑ, ආසාවටනේ. එක දවසයිනේ. ඔහේ කාපුවායි කියලා හිත හදාගත්තා. දැන් දෙවෙනි දවස උදා වුණා. දෙවෙනි දවසේදී අර වෙලාවටම දැන් මේ පිරිස නාන්ට යනවා. ඒ වෙලාවටම තල පැදුරත් වේලෙන්න දාලා තියෙනවා දැක්කා. අදත් මේ බ්‍රහ්මදත්ත කුමාරයා මොකද කරන්නේ? තල අහුරක් අරගෙන කටට දාගත්තා. ඒ වෙලාවෙන ආච්චිගේ හිත රිදුණා. මේ කොල්ලා හදන්නේ මගේ තල පැදුර හින්දාන්ටනේ. කමක් නෑ, කොළුකමටනේ කියලා හිත හදාගත්තා. පින්වතුනි, තුන්වෙනි දවස උදා වුණා. තුන්වෙනි දවසේදී මේ බ්‍රහ්මදත්ත කුමාරයා නාන්න යද්දී අර පුරුද්දටම තල පැදුරෙන් තල මිටක් අරගෙන කටේ දාගත්තා. එදා ආච්චි දැක්කේ නෑ වගේ අහක බලාගෙන හිටියා අතටම අද හොරේ අල්ල ගන්නම් කියලා. ඉතින් මේ කුමාරයා මෙහිම තල කනවා දකිද්දිම ආච්චි කෑ ගහන්න ගත්තා. මේ කොල්ලා, මේ හොර කොල්ලා මගේ තල පැදුර හින්දනවනේ කියලා. ඊට පස්සේ බයින්න ගත්තේ කාටද දන්නවද? ගුරුවරයාට. මේ දිසාපාමොක් කියලා කියනවා. සෑම දිසාවකටම ගෞරවය පතුරවගෙන ඉන්නවා. මහා උගතෙක් කියලා ප්‍රසිද්ධයි. නමුත් මේ හදන්නේ හොරු රැලක් නේ. හොරු රංචුවක් නේ හදන්නේ. මේ කොළු ගැටයා පෙරේදත් මගේ තල පැදුරෙන් තල කෑවා. ඊයේත් කෑවා. මම නිකන් හිටියා. අදත් මේ හොර කොල්ලා තල කෑවනේ කිය බනින්න ගත්තා. මේක ඇහිච්ච දිසාපාමොක් ඇදුරුතුමා එතනට දුවගෙන ආවා. ඇවිල්ලා ඇහුවා ආච්චි මොකක්ද සිදුවීම? මොකද ඇදුරුතුමා දැනගෙන හිටියේ නෑ මේ හොරකම ගැන. ඒ වෙලාවේ ආච්චි සිදුවීම කිව්වා. ඇදුරුතුමා ඉක්මනටම ලෑස්ති වුණා ඒ අලාභය ගෙවන්න. ආච්චි කීයක් අලාභ වුණාද කියලා. ආච්චි කියනවා නෑ මං අලාභේ දරා ගන්නා. හැබැයි මේ කොල්ලට මින් ඉදිරියට මේ වගේ හොර වැඩ නොකරන්ට, තක්කඩි වැඩ නොකරන්ඩ හොඳ පාඩමක් උගන්නන්න ඕන. මේ කොල්ලට දඩුවම් දෙන්න ඕන, බනින්න ඕන, අවවාද කරන්න ඕන කියලා මේ ආච්චි කියන්න ගත්තා. ඉතින් ඇදුරුතුමා තමන්ගේ අනිකුත් ශිෂ්‍යයන් එක තැනකට කැඳවලා ශිෂ්‍ය දෙන්නෙකුට කිව්වා මේ බ්‍රහ්මදත්ත කුමාරයාගේ අත් දෙකෙන් අල්ලගන්න කියලා. තව ශිෂ්‍යයෙකුට කිව්වා උණ පතුරක් රැගෙන එන්න කියලා. ඒ උණ පතුරෙන් පහර දෙන්න ගත්තා. පින්වතුනි, තුන්වෙනි පාර ගහද්දි මේ ළමයාට නැත්නම් මේ බ්‍රහ්මදත්ත කුමාරයාට හොඳටම තරහ ගියා. ඇස් රතු වුණා. ඇස් දෙක රතු කරගෙන ලොකු කරගෙන අර දිසාපාමොක් ඇදුරුතුමාගේ හිස කෙස්සල ඉඳලා පා නියපොතු දක්වා රෞද්‍ර බැල්මක් හෙළුවා. ඇදුරුතුමා දැනගත්තා මේ ළමයා වෛර බැන්ද කියලා. පින්වතුනි, ගුරුවරයෙකුට දරුවෙකුගේ හැසිරීමෙන් කියන්න පුළුවන් මේ දරුවා කොහොම කෙනෙක්ද කියලා. ඉතින් මේ තීක්ෂණ බුද්ධියක් තිබ්බ මේ දිසාපාමොක් ඇදුරුතුමා දැනගත්තා මේ දරුවා වෛර බැඳපු බව. වෛර බැඳලා මේ කුමාරයා හිතනවා මේ ඇදුරා දන්නේ නැත්ද මම බරණැස් රජතුමාගේ පුතා බව. කවදා හරි මම රජ වෙන බව. හොඳයි, මම මේ පලිය ගන්නම්. මං ඔබව මරා දාන්නම් කියලා හිතුවා. පින්වතුනි, දැන් මේ බ්‍රහ්මදත්ත කුමාරයා හොඳට සිල් පහදාරනවා. හැම සිල්පයකින්ම පළවෙනියා වෙන්නේ මේ බ්‍රහ්මදත්ත කුමාරයා. නමුත් හිතේ තාම තරහ තියෙනවා. දැන් මේ සිල්ප හදාරලා
අවසන් වෙන කාලේ ආවා. තමන්ගේ ගම රට බලාගෙන යන්න මේ කුමාරවරු තමන්ගේ ඇදුරුතුමාට වන්දනා කරනවා. දැන් මේ බ්‍රහ්මදත්ත කුමාරයා ඇදුරුතුමාට වැඳලා කියනවා, ඇදුරුතුමනි, මට ඔබ ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවයට සැලකිලි සම්මාන කරන්න මෙහෙම බෑ. මම රජ වෙනකල් ඉන්න. මම රජ වෙච්ච ගමම්ම ඔබතුමාට පණිවිඩයක් එවනවා. ඒ පණිවිඩය ලද සැනින් ඔබතුමා බරණැස් නුවරට ආ යුතුයි කියලා කිව්වා. හැබැයි හිත යට තිබුණේ පලි ගන්න අදහස. පින්වතුනි, මේ බරණැස් කුමාරයා බරණැස් නුවරට ගිහිල්ලා රජතුමා හා අනිත් පිරිස ඉදිරියේ තමන්ගේ ශිල්ප දැක්වුවා. හරි දක්ෂ විදියට ශිල්ප දැක්වුවා. ඉතින් දක්ෂ විදියට ශිල්ප දක්වද්දී රජතුමා ගොඩාක් සතුටු වුණා. අනේ දිසාපාමොක් ඇදුරුතුමා කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්න නැතිව හොඳට ශිල්ප ලබා දීලා. වාසනාවක්. ඉතින් මේ කුමාරයා බරණැසට විතරක් නෙවෙයි මුළු දඹදිවට පවා අගරජ කරන්න තරම් සුදුසුයි. ඒක නිසා මම මේ කුමාරයාට රජකම බාර දෙන්න ඕන කියලා පියා හිතුවා. ඉතින් මේ බ්‍රහ්මදත්ත කුමාරයාට රජකම ලැබුණා. රජකම ලැබිලා සිංහාසනී වාඩි වෙද්දිම මතක් වුණා. එදා පස්සට 3 පාරක් උණ පතුරෙන් ගහපු විදිහ. ඉතින් කෝපය ආයෙත් මතුවෙලා ආවා. ඉක්මනට පණිවිඩ කරුවෙක් යවුවා දිසාපාමොක් ඇදුරුතුමාට බරණැසට එන්න කියලා. ඉතින් මේ පණිවිඩකාරයා දවස් කිහිපයකින් දිසාපාමොක් ඇදුරුතුමා ළඟට තක්ෂශිලාවට ගියා. ඇදුරුතුමා මේ ලිපිය බලලා හිතුවා, මේ නම් එන්න කියන්නේ මට ගුරු පඬුරු දෙන්න නම් නෙවෙයි. මේ එන්න කියන්නේ පලිකන්ට. මොකද පින්වතුනේ, මේ ඇදුරුතුමා නිකම් ඇදුරුතුමේ නෙවෙයි. අපගේ මහා බෝසතාණන් වහන්සේ. ඉතින් හොඳ නුවණක් ප්‍රඥාවක් තිබ්බා. නිකම්ම ගුරුවරයෙක් නම් සමහර විට ලාභ සත්කාර වලට යට වෙන්න තිබුණා. නමුත් බලන්න අපගේ බෝසතාණන් වහන්සේ ලාභ සත්කාර වලට යට නොවුණු විදිහ, තීක්ෂණ බුද්ධිය. ඉතින් මේ ඇදුරුතුමා නැත්තම් දිසාපාමොක් ආචාර්යවරයා අර පණිවිඩ කරුවට කිව්වා, හොඳයි, මම වැඩ ටිකක් තියෙනවා, ඒක අහවර කරලා රජගහ නුවරට එන්නම් කියලා ආපහු පණිවිඩය යවුවා. දැන් බරණැස් රජතුමා එහෙමත් නැත්නම් බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය විචාරනවා. හොඳට රාජ්‍ය කරගෙන යනවා. හැබැයි හිතේ සතුටක් නැහැ. සතුටක් නැත්තේ වෙන දෙයක් නිසා නෙවෙයි. වෛරය, පලිගැනීම, පැසවයි හිතේ තියෙන්නේ. ඒක නිසා තමන් කරන දෙයින් සතුටක් ලබන්න බෑ. සතුටු වෙන්නේ ඒ පලිය ගත්ත දවසට. ඉතින් දැන් මෙහෙම කාලේ ගත වුණා. කාලේ ගත වෙද්දී බ්‍රහ්මදත්ත රජතුමා දැන් මැදි වයසට ඇවිල්ලා. ආචාර්යවරයා හොඳටම මහලුයි. ආයෙත් මතක් වුණා තමන්ට එදා පහර දුන්න විදිය. බලන්න පින්වතුනි, වෛරය කොච්චර කාලයක් පවත්තලාද. ඉතින් මේ බ්‍රහ්මදත්ත රජතුමා ආයෙත් පණිවිඩ කරුවෙක් අතේ පණිවිඩයක් යවුවා. කොහොම හරි ආචාර්යවරයා රැගෙන එන්න කියලා. ආචාර්යවරයා මේ පණිවිඩය බලලා හිතනවා, දැන් නම් යන්න කාලේ හරි. දැන් මම ඉන්නෙත් මහලු වයසේ. ඒ වගේම මේ බ්‍රහ්මදත්ත රජතුමත් දැන් තරුණ වයස ඉක්මවලා මැදි වයසේ, මධ්‍යම වයසේ ඉන්නේ. යමක් කමක් තේරුම් කරන්න පුළුවන් වයසේ ඉන්නේ. තරුණකම නිසාම ඇතැම් පුද්ගලයින් හරි වැරද්ද තේරුම් ගන්නෙත් නැහැ. ඉතින් මෙහෙම හිතපු ඇදුරුතුමා හරමිටි ගහ සති කිහිපයකින් බරණැස් නුවරට යනවා. බරණැස් නුවර රජ මාලිගාව ඉදිරිපිට ඉත්තේ
රාජ පුරුෂයෙක් ගිහිල්ලා පණිවිඩේ රජතුමාට කියනවා. රජතුමාට මේක ඇහුව ගමන් සිංහාසනයෙන් නැගිටුණා. නිකම්ම නෙවෙයි කෝපයෙන්. අර හිතේ හිර කරගෙන හිටපු කෝපය බුරා නැංගා. කිව්වා වහාම ඔය ඇදුරට මාංචු දාලා ඇදගෙන ඉන්න කියලා. ඉතින් අර රාජ පුරුෂයනුත් ඒ විදිහටම කරා. පින්වතුනි දැන් මේ ඇදුරුතුමා මාංචු දාලා එතනට රැගෙන ආවා. ඒ වෙලාවේ රෞද්‍ර සිනහාවක් හෙළපු බ්‍රහ්මදත්ත රජතුමා කියනවා හා ඇදුරුතුමනි ඔබ මරණීය නළලේ කොටාගෙන දාවේ. ඔබ දන්නේ නැද්ද අද මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා කියලා. ඔබ තරම් අඥාන කෙනෙක් කියලා hina වෙන්න ගත්තා. hina වෙලා කිව්වා මොහුගේ වහාම ගෙලසිඳ දමන්ට කියලා. ඒ වෙලාවේ ඇදුරුතුමා ඉල්ලීමක් කළා රජතුමනි මට එක වචනයක් කතා කරන්න ඉඩ දෙන්න කියලා. පින්වතුනි අමාත්‍ය මණ්ඩලයේ සහාය ඇතිව ඇදුරුතුමාට කතා කරන්න අවස්ථාවක් ලබා ගත්තා. ඇදුරුතුමා ඒ වෙලාවේ රජතුමාට කියනවා රජතුමනි ඔබ එදා කුඩා කාලේ තල මිටක් හොරා ගatti මා ඔබට ගැහුවේ නරක සිතකින් නෙවෙයි. ඔබ අද මේ තත්ත්වයට ගේන්නයි මං එදා ඒ පහර දුන්නේ. මං එදා ඔබගේ ක්‍රියාව වැළැක්ුවේ නැත්නම් ඔබ ඒ ක්‍රියාව දිගින් දිගටම කරනවා. ඒ හොරකම ඔයින් නතර වෙන්නේ නැහැ. ගම් පහරන මම් පහරන හොරෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබ එයින් නතර වෙන්නේත් නැහැ. විශාල හොර කණ්ඩායමක හොර නායකයෙක් බවට පත් වේවි. ඒ කරන ක්‍රියාවලින්ම ඔබ මරණයටත් පත් වෙයි. ඒ මොනොත් අද කෝ අපට රජෙක්. අද ওই සිංහාසනයේ වැඩින්ට රජෙක් නැති වේවි. ඉතින් මම මේ ගැන සලකලයි ගුරුවරයෙක් හැටියට එදා ඔබට දඩුවම් කළේ. අවවාද කළේ. කමක් නෑ රජතුමනි. දැන් ඔබට පුළුවන් මගේ ගෙලසින්ත දමන්න කියලා කිව්වා. පින්වතුනි ඒ වෙලාවේ අමාත්‍ය මණ්ඩලයේ හඬ නැගුවා. කිව්වා රජතුමනි මේ ගුරුවරයා මේ ඇදුරුතුමා ඔබට එදා ආශිර්වාදයක් කළේ. දඩුවම් දිය යුතු තැනයි දඩුවම් දුන්නේ. එදා ඒ දඩුවම දුන්නේ නැත්නම් ඔබ හොරෙක් බවට පත් වෙනවා. කවුද මොන කෙනාද කැමති වෙන්නේ හොරෙක් රජ කරන්නට? ඒ වගේමයි අද මේ බරණැස් නුවර මේ තරම් ශාස්ත්‍රීය වෙලා තියෙන්නේ. රජා හොරකම් නොකරන නිසා. ඒ නිසා ඇමති මණ්ඩලය හොරකම් කරන්නේ නැහැ. ලේකම්වරු හොරකම් කරන්නේත් නැහැ. ලේකම්වරු හොරකම් නොකරන නිසා නිලධාරි මණ්ඩලය හොරකම් කරන්නේ නැහැ. නිලධාරි මණ්ඩලය හොරකම් නොකරන නිසා සාමාන්‍ය ජනතාව හොරකම් කරන්නේ නැහැ. ඉතින් මේ සොරකම් කිරීමෙන් තොර ඊතා ධාර්මික රාජ්‍යයක් බවට පත් උනේ එදා මේ ඇදුරුතුමා ඔබට මේ ආශිර්වාදය කරපු නිසාමයි. රජතුමනි මේ ඇදුරුතුමයි අද ඔබතුමා ඔය සිංහාසනයේ වැඩ ඉන්න තරමට වැඩ කටයුතු කළේ. මෙහිම කියද්දී අවුරුදු ගාණක් හිතේ හිර කරගෙන හිටපු ඒ වෛරය නැති වුණා. පින්වතුනි රජතුමා සිංහාසනයේ නැගිටලා පාඩිපෙළ දිගේ බැහැගෙන දුවගෙන ආවා. එතන හිටපු සේවකයින්ට අණකලා ඉක්මනට මාංචු අයින් කරන්න කියලා. කකුල් දෙක ඇදුරුතුමාගේ කකුල් දෙක සිඹ වන්දනා කළා. අනේ මට සමාවෙන්න. අනේ මට සමාවෙන්න ඇදුරුතුමනි මේ සිංහාසනය ආයිති මට නෙවෙයි ඔබතුමාට. ඔබතුමා මේ සිංහාසනයේ වාඩි වෙන්න කිව්වා. ඒ වෙලාවේ ඇදුරුතුමා කියනවා මම මේ සිංහාසනයේ වැඩ ඉන්න බලාගෙන ආව ගමනක් නෙවෙයි. මම එදා කළේ ගුරුවරයෙක් විසින් දරුවෙකුට කළ යුතු යුතුයකමක්. ඒ වෙලාවේ රජතුමා කියනවා අනේ
ඇදුරුතුමනි අපි දාලා බරණැස් නුවරින් යන්න නම් එපා. එනම් මගේ අග්‍ර පුරෝහිත වෙලා මට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න කියලා ඉල්ලා සිටියා. ඒ වෙලාවේ අමාත්‍ය මණ්ඩලයත් සාදුකාර දුන්නා. සාදු සාදු රජතුමනි, ඔබ නිසි මගට ගත්ත මේ ගුරුවරයාට හිමි විය යුතු තැනයි ඔබ ලබා දුන්නේ. මේ ගුරුවරයා අනිවාර්යයෙන්ම අග්‍ර පුරෝහිත තනතුරට සුදුසුමයි කිව්වා. ඉතින් ඒ වෙලාවේ ඇදුරුතුමා කියනවා මගේ අඹදරුවෝ ඉන්නේ තක්සශිලාවේ. රජතුමා ඉක්මනට කටයුතු සැලැස්සුවා අඹදරුවන් බරණැස් නුවරට ගෙන්ව ගන්නට. විශාල මාලිගාවක් ඇදුරුතුමාට තනවා දුන්නා. ගම් වරයෙකුත් ප්‍රදානය කළා. රජතුමා රාජ්‍ය විචාරන්න කලින් හැමදාම උදෑසන ඇදුරුතුමා ළඟට ගිහිල්ලා වන්දනා කරලා ආශිර්වාද අරගෙනයි රාජ්‍ය විචාරන්ට ගියේ. පින්වතුනි, මෙහෙම කාලේ ගත වෙද්දී දිසාපාමොක් ඇදුරුතුමා හොඳට බණ භාවනා කරලා බ්‍රහ්ම ලෝකේ උපත ලැබුවා. ඉතින් අර රජතුමා තමන්ගේ ගුරුවරයාට ගෞරව කරපු නිසා, පුද සත්කාර කරපු නිසා ඒ පිණින් සුගති ලෝකයක උපත ලැබුවා. බලන්න පින්වතුනි, එදා ඒ දිසාපාමොක් ඇදුරුතුමා වෙලා හිටියේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ වගේම එදා ඒ බරණැස් රජතුමා වෙලා හිටියේ මේ කෝපගත් භික්ෂූන් වහන්සේ. එදා ඒ භික්ෂූන් වහන්සේ තරහ ගත්ත එක, ඒ තරහ සිතුවිලි වෛරය හිතේ පවත්වපු එක සසරට ආවා. සසරේ ආව නිසායි මේ මාර්ගඵල අවබෝධ කරගන්න ආත්මේ පවා ඒ තරහ පැවැත්තුනේ. නමුත් එදා ගුරුවරයාට ඇහුම්කන් දීලා ඒ තරහ මැඩපවත්ව ගත්ත නිසාම ඒ පුරුද්දත් සසරට ආවා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔය තරහ නැති කරගන්න ඔබ වෙනසෙයි කියලා. ඉතින් මේ ජාතක කතාව අවසන් වෙද්දී මේ භික්ෂූන් වහන්සේගේ තරහ මුළුමනින්ම උදුරලා දැම්මා. මේ භික්ෂූන් වහන්සේ අනාගාමී ඵලයට පත් වුණා. පින්වතුනි, මේ ජාතක කතාව තමයි තිලමුට්ටි ජාතකය. අපිට මේ ජාතක කතාවෙන් ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයේ ලැබෙන කුඩා දරු දැරියන්ට මේන් ගන්න විශාල අත්දැකීම් තියෙනවා. පින්වතුනි, පින්වත් දරුවනේ, හොඳට හිතට ගන්න. ඔයාලට අම්මා තාත්තා දඩුවම් කළාට, ගුරුවරයෙක් දඩුවම් කළාට කවදාවත් තරහ ගන්න එපා. ඒ පිරිසමයි ඔබ සමාජයේ හොඳ තත්යකට යනවට, හොඳ තැනකට යනවට කැමැත්තෙන් ඉන්නේ. ඉතින් ඒක නිසාමයි ඔබට දඩුවම් කරලා හරි මාර්ගයට ගන්න උත්සාහ කරන්නේ. හොඳට හිතට ගන්න දරුවනේ, අම්මා තාත්තට ගුරුවරයාට ගෞරව කරන්න. කවදාවත් වෛර කරන්න එපා. කවදාවත් දඩුවම් කළාට අතක් උස්සගෙන කටක් උස්සගෙන යන්න එපා. ගුණින් නුවණින් වැඩුණු හොඳ දරුපරස්පුරක් උදෙසා මේ ධර්ම දේශනාව ආශිර්වාදයක්ම වේවා.